පුතේ විරුද්ධාභාසයක් කියලා කිව්වේ යම් ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ඔව් හෝ නැත. දැන් මං කියන එක සටහන් කරගන්න ඕගොල්ලෝ යම් ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ඔව් හෝ නැත යනුවෙන් කවර පිළිතුරක් දෙනුවත් දුන්නු ලැබුවත් එමගින් ගැටලුකාරී තත්වයක් උද්ගත වෙනවා නම් ඒ තුල විරුද්ධාභාසයක් තියෙනවා. සියලු ශ්‍රී ලාංකිකයින් බොරු කියන්නේ යැයි ශ්‍රී ලාංකිකයෙකු පවසයි. මෙහෙම ලියන්න නැත්නම් තව කියන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් නිවැරදිව පන්දුවට පහර නොදෙන බවට ශ්‍රී ලංකක ක්‍රිකට් කණ්ඩායමේම සමාජිකයෙකු වන මොකක් හරි නමක් දාමුකෝ ඉස්සර හිටියේ කවුද ඔය මුත්තයියා මුරලිදරන්ම පවසයි. ඔය වගේ අපිට දාන්න පුළුවන්. එතකොට ඔතන තියෙන විරුද්ධාභාසයක්. ඒ කිව්වේ යම් ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ඔව් නැත යනුවෙන් කවර පිළිතුරක් දුන්නත් එමගින් ගැටලුදායක තත්වයක් මතුවෙනවා නම් ඒ විරුද්ධාභාසයක්. ඒකට පිළිතුර ඒ විදිහට ලියන්න ඕන උදාහරණිකුත් එක්ක. හරි. 6 වෙනි ප්‍රශ්නය. අයටත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දාගමු අපි. දැන් ඔතනේ වෑ දන්නේව දුන්නේ. දැන් මං කියලා දුන්නා මොකක්ද වෙන්න ඕනේ කියන එක ඕගලන්ට. තව එකක් ලියා ගන්න මෙහෙම. දැන් අපි කතා කරපු දැන් අද කතා කරපු ආభాස වලින් එකක් තමයි මේ. එතකොට මේ කතා කරපු ටික දුබල උද්ගමන ආభాසය යටතේ තමයි මේක ඔය හොයන්න ඕන. මෙහෙම ලියන්න පුතේ පසුගිය මාස දෙකේදීම පසුගිය මාස දෙකේදීම පසුගිය මාස දෙකේදීම පැවති තරඟවලදී පැවති තරඟවලදී රතු තොප්පි පැළඳ රතු තොප්පි පැළඳ ඔල්වරසන් පැවැත් වූ කණ්ඩායම පරාජයට පත්විය. ඔල්වරසන් පැවැත් වූ කණ්ඩායම පරාජයට පත්විය. එබැවින් අනාගතයේදී පරාජය වීමෙන් වැළකීම සඳහා පරාජය වීමෙන් වැළකීම සඳහා කළ යුත්තේ රතු තොප්පි පැළඳ ඔල්වරසන් දීමෙන් වැළකීමයි. රතු තොප්පි පැළඳ ඔල්වරසන් දීමෙන් වැළකීමයි. හරි. 7 වෙනි එක පුතේ මෙහෙම ලියා ගන්න. විටමින් ගැනීමෙන් මිනිසාගේ ශරීර සෞඛ්‍ය. විටමින් ගැනීමෙන් මිනිසාගේ ශරීර සෞඛ්‍ය වර්ධනය වන්නේ යයි. බලන්නකෝ මෝඩකම. වර්ධනය වන්නේ යයි කිසිවකු කිසිදු දිනක ඔප්පු කර නැති බැවින්.
කිසිවෙකු කිසිදු දිනක ඔප්පු කර නැති බැවින් විටමින් ගැනීම නිකරුණේ මුදල් නාස්ති කිරීමක් පමණි. විටමින් ගැනීම නිකරුණේ මුදල් නාස්ති කිරීමක් පමණි. ඊළඟ එක ඉහළ යන සෑම දෙයක්ම පහළට පැමිණේ. ඉහළ යන සෑම දෙයක්ම පහළට පැමිණේ. පසුගිය මාස දෙක තුන තුල පසුගිය මාස දෙක තුන තුල දෙක තුන තුල පෙට්‍රල් මිල ඉහළ ගිය නිසා පෙට්‍රල් මිල ඉහළ ගිය නිසා අර බස් කොන්දොස්තරගේ කතාව වගේ මේකත් ඈ ඉහළ යන හැම දෙයක්ම පහළට වෙනවලු බස් කොන්දොස්තර හැම කියන්නේ මාර්ගයක වාහනයක ගමන් කරන සෑම අයෙක්ම මුදල් ගෙවිය යුතුයි වගේ කතාවක් නේ හරිද එතකොට පසුගිය මාස දෙක තුන පෙට්‍රල් මිල ඉහළ ගිය නිසා නිසැකවම එය පහළට පැමිණේ. ඔයගොල්ලෝ ප්‍රශ්න ටික ලියාගත්තා නේද සදිල මාත් එක්කම? සදිල පුතේ ලිව්වා නේද? සදිල ඉන්නවද? ඉඳුනි ලියාගත්තද? මාව ඇහෙනවද කෞෂානි? ඇහෙනවද? ඔව් මැඩම්. හරි හරි සදිලවත් ඇහුණා හරි. එතකොට ගුවනි ඉන්නව නේද? ගුවනි මාව ඇහෙනවද? ඇහෙනවා මැඩම්. හරි. ලියාගත්ත නේද ගුවනි? ඔව් මැඩම්. හරි. ඊට පස්සේ පුතේ උතන 8යි ඉන්නේ තියෙන්නේ නේද ඔක්කොම? 8යි 9යි. 9 වෙනි එකත් අපි ලියාගමු මෙහෙම. ඔයගලන්ට කරපු ඒවා එනොත් දෙන්න එපා. ඉවර කරපු අභ්‍යාස වලින්. ටිකක් ඉන්න. මෙහෙම ලියන්න සම්මුඛ පරීක්ෂණය සඳහා සම්මුඛ පරීක්ෂණය සඳහා නිවසින් පිටත් වනවාත් සමගම
සමගම නිවසින් පිටත් වනවත් සමගම මාලාට හිස් කලගෙඩියක් ගත් අයෙකු මුණ ගැසුණු අතර මාලාට හිස් කලගෙඩියක් ගත් අයෙකු මුණ ගැසුණු අතර ඇය මුහුණ දුන් සම්මුඛ පරීක්ෂණයෙන්ද අසමත් වූවාය. ඇය මුහුණ දුන් ඔන්න එකම කාලයට අයත් අවශ්‍ය හේතුඵල සම්බන්ධයක් නොදෙන සිද්ධි දෙකක්. හොඳට මතක තියාගන්න. ඒක මම කතා කළේ මොන ආభాසිද්ද කියන එක ඔලුවට ගන්න කියනකොට. සම්මුඛ පරීක්ෂණය සඳහා නිවසින් පිටත්ව යනවාත් සමග මාලාට හිස් කලගෙඩියක් ගත්ත අයෙකු මුණ ගැසුණු අතර ඇය සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වූවාය. අවශ්‍ය වදේ කරන්න ඇශල. අසමත් වූවාය. ඊට පස්සේ පුතේ ලියන්න. හිස් කලගෙඩියක් ගත්ත අයෙකු මුණ නොගැසුනේ නම් හිස් කලගෙඩියක් ගත්ත අයෙකු මුණ නොගැසුනේ නම් ඇය සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන්නට ඉඩ තිබුණි. ඇය සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන්නට ඉඩ තිබුණි. ඊළඟට 10 පියා මියගිය දරුවන් කුසගින්නේ හඬා වැළපෙද්දී රැකියාවක් නොමැති මා ඔවුන්ගේ කුසගිනි නිවීමට සොරකම් වලට සම්බන්ධ වූවා මිස සත්තකින්ම වරදක් නොකළ බැවින් මා දඬුවම් ලැබිය යුතු අයෙකු නොවේ. පුතේ උතන 10ක් දැන් කීයක් තියනවද අද ලියාගත්තේව කෞෂානි? අද ලිවේව කීයද පුතේ? 10ක් 10ක් තියෙනවා නේ අද ලිවේව. හරි. එහෙනම් ওই ටික දැන් කරන්න බලන්න ටීචර් එකන් ඇඳුම් මාරු කරගෙන එන්න මං ආපු ගමන්ම ඉඳගත්ත නිසා. ඔයගොල්ලෝ ওই ටික කරලා මට එවන්න ඕන ෆොටෝ එකක් දාලා හැමෝම ෆොටෝ එකක් දාලා එවන්න. මොගෙන් බලලා මම සාකච්ඡා කරනවා මේක උත්තර ලියන හැටි. අර දැන් පළවෙනි එකේදී මං කියලා දුන්න විදිහට තමයි උත්තර ලියන්න ඕන. පළවෙනි එකේදී මම